ආයිබෝවන් දරුවන් හැමදෙනාටම අද 6 ශ්‍රේණිය විද්‍යාව පාඩම යටතේ අප සාකච්ඡා කරන්නේ එහෙම නැත්නම් සාකච්ඡාවට භාජනය කරන්නේ ශ්වසනය. එහෙම නැත්නම් ජීවීන්ගේ ශ්වසනයයි. ශ්වසනය කියන්නේ මොකක්ද? ඊට කලින් එහෙම නැත්නම් ශ්වසනයට කලින් යමක් සිද්ධ වෙනවාද? ඒ ක්‍රියාවලිය කවරක්ද? මේ ආදී වශයෙන් අපට දැන කියා ගන්නට, දරුවන්ට දැන කියා ගන්නට බොහොම ස්වල්ප කරුණු ප්‍රමාණයක් තියෙනවා. ඒ ස්වල්ප කරුණු ප්‍රමාණය අද අපේ මේ වීඩියෝ පාඩමෙන් බොහෝ දුරටම පැහැදිලි කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. බොහෝ දුරට කියන වචනේ පාවිච්චි කළේ අමතර දෙයක් විදියට. දැන් දරුවන් මේක පාසලේදී කොහොමත් ඉගෙන ගන්නවානේ. ඉතින් අප උත්සාහ කරන්නේ හැම වෙලෙම ඔබ පාසලේදී උගත් හෝ නැති හෝ යම්කිසි අවස්ථාවකදී ඒක අතෑරෙන්නත් පුළුවන්නේ. උගත් හෝ නැති හෝ යම්කිසි අවස්ථාවක් තියෙනවා නම්, යම්කිසි පාඩම් කොටසක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් වඩාත් පැහැදිලි පිටස්තර අවබෝධයක් ලබා දෙන්නටයි. ඉතින් දරුවන් පාඩමට සම්බන්ධ වෙන්න ඔබට ඒ අවබෝධය අවශ්‍ය තරමින් ලැබෙනු ඇති කියා තමයි අපේ බලාපොරොත්තුව. හරි. අද අපි මේ විවරණයෙන් කතා කරන්න යන්නේ ඇත්තටම හරිම අපූර්ව මාතෘකාවක් ගැනයි. ඒ තමයි හුස්මකට කරන්න පුළුවන් දේවල්. සජීවී ජීවියෙක් වාතය ආශ්වාස කරනකොට, ඒ කියන්නේ හුස්මක් ගන්නකොට ඇත්තටම මොකද වෙන්නේ? මේක අපි හැමෝම කරන දෙයක් වුණත් මේක පිටිපස්සේ තියෙන කතාව හරිම පුදුම සාගතයි. ඉතින් කිසිම ප්‍රමාදයක් නැතුව අපි කෙලින්ම අපේ මාතෘකාවට බහිමු. අපි මුලින්ම මේ ප්‍රශ්නයෙන් පටන් ගමු. වාතය ආශ්වාස ප්‍රශ්වාස කරනකොට අපේ ශරීරය ඇතුලේ ඇත්තටම මොකක්ද මේ සිදුවෙන මහා පෙරළිය? පිටතින් බලනකොට මේක හරිම සරල සාමාන්‍ය දෙයක් වගේ පෙනුනට පිටතින් පේන මේ භෞතික චලනයට වඩා ගොඩක් එහාට ගිය ඇතුළාන්තයේ සිදුවෙන මහා ලොකු ක්‍රියාවලියක් මේකේ හැංගිලා තියෙනවා. අපි බලමු ඒ මොකක්ද කියලා. මේක පොඩ්ඩක් හිතලා බලන්න. කවුරු හරි කෙනෙක් කිසිම සද්දයක් නැතුව නිශ්චලව නිදාගෙන ඉන්නවා කියලා හිතමු. අපි හොඳින් බලාගෙන හිටියොත් අපිට පේනවා නේද ඒ කෙනාගේ පපුව සහ බඩ ප්‍රදේශය එක දිගටම ඉහළටයි පහළටයි චලනය වෙනවා කියලා. ඒකෙන් අපිට එකපාරටම තේරෙනවා මෙයා හුස්ම ගන්නවා කියලා. අපිට ඇහැට පේන මේ සරල භෞතික වෙනසින් තමයි අපේ මේ කතාවේ මුල්ම පියවර පටන් ගන්නෙ. ඉතින් අපි මේ දකින චලනය හරියටම නිර්වචනය කරගමු. අපි වාතය ඇඟ ඇතුළට ගන්න එකට කියනවා ආශ්වාසය කියලා. ඒ වගේම ඒ ඇතුළට ගත්ත වාතය ආපහු පිට කරන එකට කියනවා ප්‍රශ්වාසය කියලා. මේ දෙකම එකතු වුණාම තමයි ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය හැදෙන්නේ. සරලවම කිව්වොත් මේක හරියටම වාතය ඇතුළට සහ පිටතට තල්ලු කරන යන්ත්‍රයක් වගේ. හැබැයි මෙතන තියෙන පුදුම සහගතම දේ මේකයි අපි මේ ගැන හිතුවත් නැතත් අපි නිදාගෙන හිටියත් මේ දේ නොනවත්වාම ඉබේම සිදු වෙනවා. අපිට අමතක වුණා කියලා අපි හුස්ම ගන්න නැතුව ඉන්නේ නැහනේ. නේද? කිසිම මහන්සියක් නැතුව මේ සිදුවෙන අඛණ්ඩ ක්‍රියාවලිය ඇත්තටම සෝබාදහමේ තියෙන ලොකුම ආශ්චර්යයක්. අපේ ජීවිතේ රඳා පවතින්නෙම මේ අඛණ්ඩතාවය උඩයි. හරි. මෙන්න ගොඩක් දෙනෙක් වරද්ද ගන්න තැන. ආශ්වාස ප්‍රශ්වාස කරනවා කියන එකයි ශ්වසනය කියන එකයි කියන්නේ එකක් නෙමෙයි දෙකක්. වාතය ඇතුළට අරගෙන පිට කරන එක නිකම්ම භෞතික ක්‍රියාවක් විතරයි. හැබැයි ශ්වසනය කියන්නේ ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් රසායනික ක්‍රියාවලියක්. ඒක තමයි අපේ ඇඟට අවශ්‍ය ශක්තිය නිපදවන මූලිකම ක්‍රියාවලිය. මේ වෙනස අනිවාර්යෙන්ම මතක තියාගන්න. අපි බලමු මේ ඇතුලේ වෙන මැජික් එක මොකක්ද කියලා. මේක ප්‍රධාන පියවර 3කින් තමයි සිද්ධ වෙන්නේ. පළවෙනි එක අපි හුස්ම ගන්නකොට ඔක්සිජන් වායුව අපේ ඇඟට ඇතුළු වෙනවා. දෙවැනි පියවරේදී අර ඇතුළු වුණු ඔක්සිජන් ගිහින් අපේ ඇඟේ ගබඩා වෙලා තියෙන ආහාර කොටස් එක්ක ගැටෙනවා. නැත්නම් මේ මත ක්‍රියා කරනවා. අවසාන පියවර විදිහට අන්නේ ක්‍රියාවලියෙන් අපේ ඇඟට වැඩ කරන්න අවශ්‍ය කරන ශක්තිය නිපද වෙනවා. හිතන්න අපේ ඇඟ ඇතුලේ තියෙන පුංචි බලාගාරයක් වගේ. අන්න ඒ නිසා තමයි අපි ශ්වසනය කියන එකට හරියටම මෙහෙම නිර්වචනයක් දෙන්නේ. ඔක්සිජන් මගෙන් අපේ ඇඟේ තියෙන ආහාර මත ක්‍රියා කරලා අපිට ජීවත් වෙන්න අවශ්‍ය කරන ශක්තිය නිපදවන මේ රහසිගත ක්‍රියාවලිය තමයි ශ්වසනය කියන්නේ. අපි අර මුලින් කතා කරපු ආශ්වාස ප්‍රශ්වාස කිරීමේ ප්‍රධානම රාජකාරිය වෙන්නේ මේ ශ්වසනයට උණ කරන ඔක්සිජන් ටික ඇඟට අරගෙන දෙන එකයි. මේක හරියට නියම ගනුදෙනුවක් වගේ. ශ්වසනය වෙන්න නම් අනිවාර්යයෙන්ම ඔක්සිජන් වැය වෙනවා. හැබැයි මේ වැඩේ වෙනකොට අපේ ඇඟට වැඩක් නැති අතුරු පාලයක් හැදෙනවා. ඒ තමයි කාබන් ඩයොක්සයිඩ් වායුව. ඉතින් අපේ ශරීරය මොකද කරන්නේ? ආශ්වාසයෙන් ඔක්සිජන් ඇතුළට ගන්නවා වගේම ප්‍රශ්වාසයෙන් අර අනවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් ටික එළියට විසි කරනවා. මේක නොනවත්වාම සිදුවෙන අපූර්ව චක්‍රයක්.
දැන් අපිට පැහැදිලි නේද අර අපි මුලින්ම කතා කරපු පපුව ඉහළ පහළ යන එකට සැබෑම හේතුව මොකක්ද කියලා? මේ වායු හුවමාරුව සිද්ධ වෙන්න නම් ඔක්සිජන් ඇතුළට ගන්නත් කාබන් ඩයොක්සයිඩ් එළියට දාන්නත් අපේ පපුව සහ උදරය අනිවාර්යයෙන්ම චලනීය වෙන්න ඕනේ. ඒ නිසා තමයි අපි ඒවට ශ්වසන චලන කියලා කියන්නේ. ඒ කියන්නේ ඇතුලේ වෙන ලොකු රසායනික ක්‍රියාවලියකට ඕන කරන සහයෝගය තමයි මේ භෞතිකව දෙන්නේ. දැන් මෙතනදී අපිට හරි අපූර්ව ප්‍රශ්නයක් මතුවෙනවා. අපි මිනිස්සු විදිහට මේ දේ කරනවා අපි දකිනවා. ඒත් ලෝකයේ ඉන්න අනිත් ඔක්කොම සජීවී ජීවීනුත් හුස්ම ගන්නේ හරියටම අපි වගේමද? මේ අත්‍යවශ්‍ය ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය අනිත් සත්තුන්ට ගස්වැල් වලට බලපාන්නේ කොහොමද කියන එකත් අපි හොයලා බලන්නම ඕන දෙයක්. මුලින්ම කියන්න ඕනේ ගල්, පුටු, මේස වගේ අජීවී දේවල් කොහොමත් හුස්ම ගන්නෙ නෑනේ. හැබැයි ගස්වැල් කියන්නේ සජීවී දේවල්. ඉතින් අනිවාර්යෙන්ම ශාකත් ශ්වසනය කරනවා. හැබැයි ලොකුම වෙනස තමයි සත්තුන්ගේ වගේ පපුව ඉහළ පහළ යනවා අපිට ගස්වල දකින්න බෑ. ඒක ඇතුළාන්තයෙන් සිදුවෙන හරිම නිහඬ හැබැයි අතිශය වැදගත් ක්‍රියාවලියක්. අපි විවිධ සත්තු දිහා බැලුවොත් තවත් පුදුම හිතෙනවා. එකම අරමුණක් වෙනුවෙන් මේ අය කොච්චර වෙනස් අවයව පාවිච්චි කරනවද? උදාහරණයක් විදිහට අපි දන්න බල්ලා. එයාගේ දිව සහ මුඛය පාවිච්චි කරලා තමයි ගොඩක් වෙලාවට මේ ආස්වාස ප්‍රස්වාස කටයුතු කරගන්නේ. හැබැයි මැඩියෙක් දිහා බැලුවොත් එයා එයාගේ සමහරහත් හුස්ම ගන්නවා. ස්වභාව ධර්මයේ කොච්චර නිර්මාණාත්මකද කියන එක මේකෙන් අපිට හොඳටම පැහැදිලි වෙනවා. ඉතින් මම පුංචි යෝජනාවක් කරනවා මේ අපි කතා කරපු උදාහරණ දෙකෙන් නතර වෙන්න එපා. අනිත් සත්තු හුස්ම ගන්නේ කොහොමද? ඒගොල්ලෝ පාවිච්චි කරන අවයව මොනවද කියලා පොඩක් හොයලා බලන්න. ඒ දේවල් සටහන් කරගන්න. ඒක අපේ විද්‍යාත්මක කුතුහලය වර්ධනය කරගන්න ලැබෙන කදිම අවස්ථාවක් වේවි. හරි. දැන් අපි තවත් ප්‍රායෝගික පැත්තක් බලමු. අපිට හැමතිස්සෙම සාමාන්‍ය විදිහට හුස්ම ගන්න බැරි අවස්ථාවක් තියෙනව නේද? එහෙම වෙලාවට අපිට કૃත්‍රිමව ඔක්සිජන් දෙන්න සිද්ධ වෙනවා. හුස්ම ගැනීමේ අපහසුතාවක් තියෙන රෝගීන්ම මතක් කරගන්න. ඒ වගේම වාතයේ ඔක්සිජන් අඩු ඉහළ කඳු මුදුන් වලට නගින කඳු නගින්නන්ටත් ගැඹුරු මුහුදේ කිමිදෙන අයටත් මේ විදිහට કૃත්‍රිම ඔක්සිජන් සිලින්ඩරේ අරගෙන යන්න වෙනවා. මේවා තමයි අපේ මේ න්‍යායාත්මක කතාවේ සැබෑ ලෝකයේ යෙදවුම්. අපි මේ විවරණයේ අවසානයේටම ඇවිල්ලා ඉන්නේ. අද අපි තේරුම් ගත්තා මිනිස්සු සත්තු වගේම ගස්වැල් කියන මේ ඔක්කොම එකට බැඳිලා තියෙන්නේ මේ ශ්වසනීය කියන පොදු සාධකයෙන් කියලා. එහෙමනම් පොඩ්ඩක් හිතලා බලන්න මේ වගේ මුළු මහත් සජීවී ලෝකයම එකට සම්බන්ධ කරන්න තවත් මොන වගේ සැඟවුණු ක්‍රියාවලින් මේ ස්වභාධර්මයේ ඇතිද? ඒ ගැන හොයලා බලනක ඇත්තටම හරිම වික්‍රමාන්විත ගමනක් වේවි. දිගටම මේ වගේ දේවල් ගවේෂණය කරන්න